482 visa එකෙන් අපිට කාර් ලෝන් එකක් ගන්න පුළුවන්ද? ඔව් ගන්න පුළුවන්. ඔයාගෙත් යාළුවෝ බලන් ඉන්නවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එයාලට වැදගත් වෙයි. එයාලා නිකන් හරි වාහනයක් ගන්න බලන් ඉන්නවනම්. මාත් පදින්නේ ලෝන් එකට ගත්ත වාහනයක්. හරිද? ඉතින් ඕක නෝමල් ඕස්ට්‍රේලියාවේ. හැම දෙයකටම ලෝන් ඔප්ෂන් තියෙනවා. සමහරක් අය සල්ලි දීලා ගන්නවා, සල්ලි තියෙන අය. අපිට නම් සල්ලි තියෙන මිනිස්සුයෝ නෙවෙයි. ඉතින් අපි ලෝන් වලට තමයි දේවල් කරගන්නේ. ඉතින් කතාවට ආයෙ එනවනම් 482 වීසා එකේ ඔයා ආපුවම රට ඇතුළට ඔයාට බැංකුවෙන් ලෝන් එකක් ගන්න සාමාන්‍ය කාලයක් යනවා. පර්සනල් ලෝන් එකක් කියන්නේ. මම පර්සනල් ලෝන් කරන කෙනෙක් නෙවෙයි. මම බැංක් ඒජන්ට් කෙනෙක් නෙවෙයි. මම මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් නෙවෙයි. මම කරගත්ත වැරදි සහ හොඳ දේවල් මම ඔයාලට ෂෙයා කරන්නේ. මේක ඔයාලට වැදගත් වෙන්න පුළුවන්. ඔයාගෙත් ඕස්ට්‍රේලියාවට ආපු යාළුවෙක් ඉන්න යාළුවෙක් ඉන්නවනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. මොකද පොළොවේ පය ගහලා වෙච්ච දේවල් තමයි මේ ඔයාලට මම ෂෙයා කරන්නේ. බැංකුවෙන් අඩුම ගානේ ඔයාලගෙන් බලන දෙයක් තමයි ඔයාලට සතිපඩි හම්බ වෙනවා නම් වීක්ලි අඩුම ගානේ ඔයාලට පඩි 3ක් 4ක් අනිවාර්යෙන් වැටෙන්න ඕනේ ලෝන් එකට ඇප්ලයි කරන්න. ඒත් ගොඩක් වෙලාවට ඉවරලා තව පොඩ්ඩක් මාසයකටවත් තව පොඩ්ඩක් කාලයක් වැඩිපුර ඒගොල්ලෝ ඉල්ලනවා. එහෙම නැත්නම් සති දෙකෙන් දෙකට ෆෝර්ට්නයිට් ඔයාලට පඩි හම්බ වෙනවා නම් අඩුම ගානේ ෆෝර්ට්නයිට් ෆුල් පඩි දෙකක්වත් අඩුම හම්බෙන්න ඕනේ. ඒකත් ඔයාලට ෂුවර් කරලා කියන්න බෑ. අනිවාර්යෙන් වෙලා මාසෙ පැන්නම හම්බෙයි කියලා. සමහරවිට මාසෙ කාමාරක් ගත වෙන්න පුළුවන්. ඉතින් ඔය පොඩි කාලේ ඔයාට චාටර් එකක් ගන්න වෙනවා. ඔයා ගත්තේ සල්ලි ටිකක් තිබ්බේ නැත්තම් ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි ලොකු වාහන ගන්න යන්න නැතුව ලොකු බ්‍රෑන්ඩ් ඔය ඇමරිකන් බ්‍රෑන්ඩ් ගන්නවට වඩා හොඳම දේ කරන්න පුළුවන් ජපන් වාහනයක් ගන්න එක. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එම් පොඩි මුදලක් යන්නේ ඕක හදාගන්න. පුළුවන් නම් සල්ලි ටිකක් එද්දි අරන් එන්න. මොකද ඩොලර් 5000ක්වත් ඩොලර් 3000ක්වත් අරන් ආවේ නැත්තම් වාහනයක් ගන්න අමාරු වෙනවා. ඉතින් ඔයා වාහනයක් ගන්න ලෝන් එකක් ඇප්ලයි කරපුවම ඔයාට ලෝන් එක හම්බෙන chance එක ගොඩක් වෙලාවට අඩුයි. ඔයාට ලෝන් එක හම්බෙන්නේ මාස එකක් පැන්නට පස්සේ. ඉතින් මාසෙකමාරක් ගියාට පස්සේ ඔයාට දෙන්න පුළුවන් බැංකුවෙන් ඩොලර් 7000ක් 8000ක් සමහරට 10000කුත් හම්බෙච්ච මිනිස්සුયો ඉන්නවා. ඉතින් ඊට වඩා වැඩියෙන් හම්බෙන්නත් පුළුවන්. ඉතින් එහෙම ගානක් ඔයාට හම්බුනොත් අනිවාර්යෙන් ඔයාට වාහනයකට යන්න පුළුවන්. එහෙම බැරි වුණොත් ඔයාට තියෙන ඔප්ෂන් එක තමයි ෆිනෑන්ස් එකකට යන එක. ඉතින් ෆිනෑන්ස් වාහන වලට ගියාම තියෙන ප්‍රශ්නේ තමයි එයාලා දෙන බ්‍රෑන්ඩ් එකෙන් තමයි ඔයාට ලෝන් එක හම්බෙන්නේ. මොකද එයාලා දන්නවා ඔයා හිර වෙලා ඉන්නේ. එයාලා දෙනවා ඒගොල්ලන්ගේ තියෙන බ්‍රෑන්ඩ්. මේ වාහනේ දෙන්නම් ඔයාට. හැබැයි මෙච්චර ගාණක් යනවා. රෆ්ලි ඩොලර් 15000ක් වත් ඉවරලා ඒගොල්ලෝ වාහනයක් ඔයාට දුන්නොත් අනිවාර්යෙන් ඔයාට 23000ක් 24000ක් ඒ කියන්නේ ඩොලර් 9000ක් විතර ඉවරලා පොලිය දෙන්නම් වෙනවා. ඉතින් ඒ වුණාට ඒ අවස්ථාවේදී ඔයාට පාඩු නෑ. මොකද සල්ලි නැත්තම් මොනවා කරන්නද ලෝන් එකකට යන්න වෙනවනේ. වාහනයක් පදින්නත් ඕනේ, වයසට යනකම් බලන් ඉන්නත් බෑ. ඉතින් ඒකින්ද ඔයාට නිකන් හරි එහෙම දෙයක් තිබ්බොත් අනිවාර්යෙන් ඔයා කරන්න ඕනේ මාසයක් එකමාරක් අනිවාර්යෙන් ඔයාට ඉන්න වෙනවා. ඉඳලා ෆිනෑන්ස් ඔප්ෂන් එකකට හරි බැංකුවෙන් හරි සල්ලි අරගෙන ඒ වගේ ඔප්ෂන් එකකට ගිහිල්ලා ඔයාට වාහනයක් ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. 482 living cost එක ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. අනිවාර්යෙන් ඔයාගේ යාළුවන්ට ඒකත් වැදගත් වෙන්න පුළුවන්. 482 වීසා එකට එනවනම් ෂෙයා කරන්න ඔයාගේ යාළුවොත් එක්ක. ඔයා පදින වාහනේත් කමෙන්ට් එකක් දාගෙන යන්න කැමති නම්. ඉතින් අන්තිම එක කියන්න අමතක වුණා. පාර්ට් ටයිම් එකක් කෑෂ් ඉන් හෑන්ඩ් එකක් මිස් වෙලා ඉන්නවා නම් අමතක නොකර බැනලා කමෙන්ට් එකක් දාගෙනත් යන්න. හරිද? එහෙනම් good luck.